ඉතින් ඔයාලා දැක්කනේ අද අපි උයන්න අරන් තියෙන ಜಾති ටික. අද අපි රසම රස කිරිකොස් මාළුවකුයි මඤ්ඤොක් කකුල මැල්ලුමකුයි හදමු. මඤ්ඤොක් කකුල මැල්ලුමට මම අද තිප්පුඩු ටිකකුත් අල්ලලා දානවා. මේක හරීම රස මැල්ලුමක්. ඉතින් එන්නකෝ අපි ඒක හදන හැටි බලන්න. අපි ඉස්සර වෙලාම කිරිකොස් මාළුව උයාගමු. මට මේ ඊයේ හම්බෙච්ච කොස් ටිකක් මම සුද්ධ කරලා තිබ්බහද ඔයාලත් එක්ක දාගන්න. ඉතින් අපි කොස් ටික මේ වගේ පොඩියට කපා ගත්තා. ඊළඟට මේකට ඔක්කොම 3-5 ටිකයි මිරිස් අමු මිරිස් ටිකයි ලුණු ටිකයි දාලා වතුරෙන් අපි තැම්බෙන්න තියනවා ඉස්සර වෙලාම. ඊට පස්සේ දිය කිරින් තිබ්බත් කමක් නැහැ. මම නම් වතුරෙන් තියලා ඊට පස්සේ තමයි මිටි කිරි ටික එකතු කරගන්නේ. දැන් අපි මේක තැම්බෙන්න ගන්නට වතුර එකතු කරමු. අපි තැම්බෙන්න වතුර එකතු කරන්න ඉස්සලා ලුණු 3-5 ටික එකතු කරගමු. මං ලුණු තේ හැඳි 1/2ක් දානවා. අමු 3-5 තේ හැඳක්. තව චුට්ටක් තේ හැඳි 1/2ක් විතර. මිරිස් කුඩු නම් මං වැඩිය දාන්නේ නැහැ. මොකද මේක කිරට හදන නිසා අමු මිරිසුත් දැම්මනේ. මිරිස් කුඩු තේ හැඳක් ඇති. ඊළඟට කහ කුඩු චුට්ටක් තේ හැඳි කාලක් විතර. උළු හාල්ලට ටිකක්. මේ ටික දාලා දැන් අපි තැම්බෙන්න ගන්නට වතුර එකතු කරලා ඉපේ තියාගමු තැම්බෙනකන්. ඊට පස්සේ තමයි අන්තිමට තැම්බුනහම කිරි ටික එකතු කරන්නේ. ඉතින් අපි කොස් මාළුව තැම්බෙනකන් කොළ මැල්ලුම හදාගමු. මේ මට හම්බෙච්ච මඤ්ඤොක් කකුල ටික මම මේ හොඳින් හොදලා අරන් තියෙන්නේ. මේකට අපි මෙන්න මේ තිබ්බුටු ටිකත් එකතු කරලා තමයි මැල්ලුම හදාගන්නේ. මේක හදලා ටෙම්පරාදු කරගත්තාම හරිම රසයි. ඉතින් අපි හදමු දැන් ඉස්සර වෙලාම අපි තිබ්බුටු ටික තලාගමු. ඉතින් මේ මඤ්ඤොක් කකුල මැල්ලුම කොටලා තමයි රස. ඒක නිසා අපි ඉස්සර වෙලාම මඤ්ඤොක් කකුල ටික මේ විදිහට ටිකක් පොඩියට කපාගෙන ලොකුවටම කොටන්න අමාරුයිනේ. ඒක නිසා මේ වගේ ටිකක් පොඩියට කපාගෙන ඊට පස්සේ වංගෙඩියට දාලා කොටා ගමු. ඒකටම අපිට පුළුවන් හොදගත තිප්පුටු ටිකක් දාලා කොටා ගන්න. මේ වගේ ටික ටික දාලා මේක ටිකක් කොටා ගන්න ඕන. ගොඩාක් හීනියට කොටන්නෙත් නැහැ. මොකද තව අපිට පොල් දාන්න තියෙනවා. තිබ්බොටු ටික එකතු කරන්න තියෙන එක නිසා මේක යන්තම් මේ ගානට කොටා ගමු තව චුට්ටක්. මඤ්ඤොක් කකුල ටික විතරක් මෙන්න මේ ගානට තැල්නහම ඇති. මේක ගොඩාක් අර මේ පත්තුව වගේ නම් කොටන්න ඕනේ නැහැ. මේ වගේ චුට්ටක් කොටනකොට ඊළඟට අපි තිබ්බොටු ටික කඩලා දාලා යන්තම් තලා ගමු. එන්නකො අපි කොස් එක බලන්න දැන්. දැන් හරි සුවඳයි කොස් එක. තව පොඩ්ඩක් අපි තැම්බෙන්න අරිමු එක. වතුර ගතිය තියෙන නිසා මම මේ මුඩිය අයින් කරලා මේ නිකන් තැම්බෙන්න අරිනවා මේ විදිහට. මේ තිබුටු ටිකත් මම හොඳට හොදලා අරන් තියෙන්නේ.
ටිකක් කඩලා ගොඩාක් ඕනේ මැල්ලු මේ හැටියට ඇති වෙන්න දාමු. එකත් මේ වගේ ටික ටික දාලා කොටා ගමු නැත්තම් විසි වෙනවනේ මගේ වංගෙඩියත් පුංචිනේ. ඒක නිසා මේම ටික ටික දාලා හිටෙන්න අරිනවා. තව ටිකක් දාගමු අපි. තව පොඩ්ඩක් තැම්බෙන්න අරිමු අපි ගින්දර අඩු කරලා. දැන් අපි මැල්ලුම කෙටිලා ඇති. අපි ඒකට සුදු ලුණු ටික එහෙම දැන් එකතු කරගෙන ආයෙත් තව චුට්ටක් කොටා ගමු. ඉස්සෙල්ලාම මම අවු මිරිස් කල්ලා චූටියට කපලා එකතු කරනවා. ඊපස්සේ කොච්චි කරල් දෙක තුනකුත් දානවා. අවු මිරිස් තියනවා නම් ඒත් හොඳයි. ටෙම්පරාදුරටත් ටිකක් තියාගෙන ළඟට කහ කුඩු ටිකක් ලුණු කුඩු තේ හැන්දක් විතර මදි වුණොත් අපිට පස්සේ එකතු කරගන්න පුළුවන්. ආයි මේකට පොල් ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕන. පොල් ටික කෙටුණාට පස්සේ තමයි පොල් ටික එකතු කරගන්න ඕනේ. නැත්නම් අර ගොඩාක් කෙටුණාම කිරි රස නැති වෙලා නිකන් අර කසාය වගේ වෙනවා. දැන් අපිට මේක යන්තම් තලා ගන්නයි තියෙන්නේ. අපේ කොස් මාළුව දැන් හොඳින් තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ අපිට පුළුවන් මේකට මිටි කිරි ටික එකතු කරන්න. මිටි කිරි කියන්නේ මම නම් තුන් පාරම වතුර චුට්ට දාලා තමයි කිරි ටික හදාගත්තේ. මේ වෙලාවේ අපි කිරි ටික එකතු කරගමු. අපේ මඤ්ඤොක්ක ටික කෙටිලා ඇති. අපි මේක වෙන භාජනයකට දාගමු. ටෙම්පරාදු කරන්න ඉස්සෙල්ලා මගේ මේ වංගෙඩිය පුංචි හින්දා බලමු වෙන භාජනයකට දාලා හොඳට කෙටිලාද නැත්නම් අඩියේ කෙටිච්ච නැති ඒවා තියෙනවද කියලා බලමු. මේකට අපි මේක දැන් ටෙම්පරාදු කරගන්න ඕන. කෙටිලා නෑ වගේ තිබුණොත් මේ අර චූටි බටු එහෙම ඒවා අපහු දාලා අපි චුට්ට කොටා ගමු. මේක නම් ඇති. දැන් ඔය ටෙම්පරාදුවට දාලා ගමු. දැන් අපි මේ කොටාගත්ත මඤ්ඤොක්ක කොළ ටික ටෙම්පරාදුවට දාගමු.
අබෑට ටිකක් මේ ටික හොඳින් බැදින්න ආරිමු. කළා තමයි අපි මැල්ලුම එකතු කරන්නේ. තව කෑලි මිරිස් එකතු කරේ නෑ මම මේකට. වේලිච්ච මිරිස් කෑලි කරලා ටිකක් දාමු. එතකොට රසයි. දැන් අපේ ලුණු ටික බැදීගෙන එන්නේ. ඒක නිසා මේ වෙලාවේ මම ඒකට කඩාගත්ත මිරිස් වේලි මිරිස් කෑලි ටිකක් එකතු කරනවා. චුට්ටක් වැඩිපුර ගන්න මේ මැල්ලුම ටිකක් සැර වුණාට කමන්නේ. එකයි කොච්චිත් දැම්මේ මම. මේක තව චුට්ටක් බැදීගෙන එනකොට අපි කොළ ටික එකතු කරගමු. කොළ ටික කොටනකොට නම් අනේ අර ගොඩාක් කොටන්න හොඳ නැහැ. කසාය වගේ වෙන්න. මේ වගේ කොළ පාට ගතිය තියෙනකොට අයින් කරගන්න. මේ වගේ බැදුනට පස්සේ කොළ ටික දැන් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. මේක හරියම රස මැල්ලුමක්. ඔක්කො වියදමක් නැතුව හදා ගන්නත් පුළුවන්. දැන් අපේ කිරිකොස් මාළුවත් ඇත්තී මේ හොඳට ඉදිලා තියෙන්නේ. දැන් ගානට තැම්බිලා. මැල්ලුමත් හරි මඤ්ඤොක්ක කොල් මැල්ලුම. මේකට මේ වෙලාවේ බලලා ඔයගොල්ලන්ට ලුණු අඩුපාඩු දා ගන්න පුළුවන්. ඕනි නම් 2 බිංදුවක් මිරික ගන්නත් පුළුවන්. නැතත් කමක් නැහැ මැල්ලුම නිසා. මෙහෙම රසයි.